Hello guys, ඉතින් ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා SL Sanologs YouTube channel එකට. ඉතින් අද නම් වැස්ස දවසක්. ඉතින් වැස්සම කමුද රස ලාවා කේක් එකක්. ඉතින් හරිම සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් අපිට හදා ගන්න පුළුවන් මේ ලාවා කේක් එක. ඉතින් මේ තියෙන්නේ අමුද්‍රව්‍ය ඉතින් අපිට ඕන වෙනවා බිත්තරයක්, වැනිලා බිංදු 2ක් 3ක් විතර, පාන් පිටි ග්‍රෑම් 50ක්, සීනි ග්‍රෑම් 50ක්, බටර් ග්‍රෑම් 100ක්, චොක්ලට් ග්‍රෑම් 100ක්. ඉතින් මේ ටික විතරයි අපිට ඕන වෙන්නේ ලාවා කේක් එකක් හදා ගන්න. ඉතින් හරිම අඩු මුදලකින් රසවත් ලාවා කේක් එකක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු අපේ රස ලාවා කේක් එක හදන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම මේ වගේ වතුර භාජනයකට දාගන්න ඕනේ උණු වතුර ටිකක් ලොකු බෝල් එකක් වුණොත් හොඳයි. උණු වතුර ඒකේ 3 කාලක් විතර පිරෙන්න දාගෙන ඊට පස්සේ ඒක උඩට තියාගන්න ඕනේ බෝල් එකක් මේ වගේ. සාමාන්‍යයෙන් බටර් ග්‍රෑම් 100යි චොක්ලට් ග්‍රෑම් 100යි දිය කරගන්න ඕනේ අපිට. ඉතින් ඒකට පුළුවන් ප්‍රමාණයේ බෝල් එකක් ඒක උඩ තියාගන්න. ඉතින් බෝල් එක තියාගෙන චුට්ටක් වෙලා බෝල් එක රත් වෙන්න තියලා මුලින්ම අපි දාගන්න ඕනේ අපේ බටර් ග්‍රෑම් 100. ඉතින් බටර් මට නම් ග්‍රෑම් 100 එකක් ඒ වෙලාව හොයාගන්න තිබ්බේ නෑ. ඉතින් මම ග්‍රෑම් 40 පැකට් 4ක් තමයි ගත්තේ. එතකොට ග්‍රෑම් 120ක් මම ඒක චුට්ටක් අඩු කරලා දැම්මා. ඉතින් බටර් ග්‍රෑම් 100 මේ විදිහට අපි දාගන්න ඕනේ මුලින්ම. ඉතින් බටර් ග්‍රෑම් 100 මේ විදිහට චුට්ටක් වෙලා තියාගෙන මෙල්ට් වෙනකන් අපි ඒක විස්ක් එකකින් හරි විස්ක් ගන්න නැත්නම් ගෑරප්පුවකින් හරි කමන්නේ. ඒක මෙල්ට් වෙන්න චුට්ටක් ඒක හැඳි ගා ගන්න ඕනේ හොඳට. බටර් එක සම්පූර්ණයෙන්ම මෙල්ට් වෙන්න ඕනේ නැහැ. භාගයක් මෙල්ට් වුණාම ඇති. ඒකින්ද හොඳට ඒක ඒ කියන්නේ හැඳි ගාලා අර කැඩිච්ච කැටි වගේ කුටි වගේ තියෙන ටික කඩා ගන්න. ඒක භාගයක් විතර කඩාගත්තන් පස්සේ චුට්ටක් වෙලා තියන්න ඕනේ මේක මෙල්ට් වෙන්න. ඉතින් මම නම් මේකට විස්ක් එකක් තමයි ගත්තේ බටර් ටික මෙල්ට් කරන්න. ඉතින් මෙන්න මේ ගානට වගේ බටර් එක මෙල්ට් වෙගෙන එනකොට අපි අපේ චොක්ලට් ග්‍රෑම් 100 එකතු කරගන්න ඕනේ. චොක්ලට් ග්‍රෑම් 100 ඔයගොල්ලෝ කඩලා ඒ කියන්නේ පොඩි කෑලි වලට දාලා වෙන් කරගෙන දාගන්න. මොකද උණු වතුරකින් නිවෙනකොට චොක්ලට් ටික දිය කරගන්න පොඩ්ඩක් වෙලා යනවා. ඒකින්ද පොඩි කෑලි වලට කඩලා මේ වගේ දාගන්න. ඉතින් විස්ක් එකකින් මේ චොක්ලට් ටිකත් බටර් එකද දාලා හොඳට මෙල්ට් වෙන්න දෙකම එක වෙලා බැටර් එකක් එන විදිහට මේ වගේ වික්ස් එකෙන් හරි තියෙන ගෑරප්පුවකින් හරි හොඳට හැඳි ගා ගන්න ඕනේ. ඉතින් මේක දිය වුණාන් පස්සේ චුට්ටක් වෙලා වික්ස් එකෙන් හරි ගෑරප්පුවකින් හරි හොඳට හැඳි ගා ගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තරමක් දියාරු බැටර් එකක් තමයි එන්න ඕනේ. ඉතින් මේ ගානට ආවයන් පස්සේ අපි මේක පැත්තකින් තියාගන්න ඕනේ. ඉතින් අපි මේක පැත්තකින් තියාගමු. මේ වගේ ග්‍රෑම් 100ක් විතර දාගන්න පුළුවන් බෝල් එකකට අපි බිත්තරයක් දාගෙන ඒක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් බිත්තරේ සාමාන්‍යයෙන් පෙනේන ගානටම මික්ස් කරගන්න ඕනේ හොඳට. ඉතින් විස්ක් එකකින් හරි ගෑරප්පුවකින් හරි හැන්දකින් හරි කමන්නේ නැහැ ඔයගලන්ට තියෙන එකකින් හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේක පෙනේන ගානටම මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේ වගේ ප්‍රමාණයට මේ වගේ පාටකට බැටර් එක හැදුනන් පස්සේ බිත්තරේ ඊට පස්සේ අපි සීනි ටික එකතු කරගන්න ඕනේ. සීනි ග්‍රෑම් 50ක් මම මෙතනදී එකතු කරනවා. සීනි ග්‍රෑම් 50ම එකපාර එකතු කරන්න එපා. ඒක කඩින් කඩ දාලා එකතු කරන්න. මොකද සීනි ග්‍රෑම් 50ම එකතු කරොත් එකපාර ඔයගලන්ට ඒක මික්ස් කරගන්න අමාරුයි. මොකද සීනි දිය වෙන්නේ නැහැ. ඒකින්ද මේ කඩින් කඩ එකතු කරලා මේ වගේ හොඳට මික්ස්
ඉතින් මම විනාඩි 5ක් විතර හොඳට මේක වික්ස් කරගන්නවා. මොකද ඒක වික්ස් වෙන කියන්නේ මේ හොඳට වික්ස් එකකින් මේ බැටර් එක මේව කරන තරමටම තමයි මේ කේක් එක ලාවා කේක් එක සොෆ්ට් වෙන්නේ. ඉතින් ඒකින්ද හොඳට වික්ස් කරගන්න ඕනේ. මම නම් විනාඩි 5ක් වගේ වික්ස් කරා. ඔයගොල්ලොත් විනාඩි 5ක් වගේ වික්ස් කරලා වැනිලා 0.4ක් පමණ එකතු කරගන්න ඕනේ. 0.4ක් වගේ තමයි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ බැටර් එකේ පාට වෙනස් වෙනවා ශනිකව. ඉතින් මේ වගේ එක එකතු කරලත් ඔයගොල්ලෝ විනාඩි 5ක් විතර වික්ස් කරන්න. ඉතින් මේ වගේ ප්‍රමාණයට මේ වගේ උකුට බැටර් එක ආවන් පස්සේ අපි අර හදාගත්තු චොක්ලට් බැටර් එක මේකට එකතු කරන්න ඕනේ. ඉතින් මේක එකතු කරලත් හොඳට වික්ස් කරගන්න ඕනේ අපි. ඉතින් මේක වික්ස් කරන ගමන් මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්. ඉතින් හරියටම මීට අවුරුද්දකට කලින් තමයි මම මගේ channel එක පටන් ගත්තේ. ඉතින් අදට channel එක පටන් අරගෙන අවුරුද්දක්. ඉතින් දැන් නම් subscribe 100ට ළඟයි subscribersලා. ඉතින් ඕගොල්ලෝ පුළුවන් කට්ටිය subscribe කරලා support එකක් දෙන්න. අපිට subscribersලා 100 ගහගන්න පුළුවන්. ළඟදිම දැන් නම් 93යිද කොහෙද? ඉතින් තව subscribersලා 7යි තියෙන්නේ 100ට. ඉතින් අවුරුද්දකුත් ගිහිල්ලා ඉතින් මම නම් වීඩියෝ දානවා නම් ටිකක් මදි තමයි. ඉස්සරහට අනිවාර්යෙන් වීඩියෝස් දාන්නම්. ඉතින් මට පොඩි අකරතැබ්බයක් වුණා. ඉතින් අපි මේ වගේ ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ බැටර් එකට. ඊට පස්සේ ආයෙ හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මම අර කිව්වේ මට කරදරයක් වුණා කියලා. ඉතින් මම වීඩියෝස් 4-5ක්ම කරා. ඒ කියන්නේ අපි කන්ද විහාර ගියා ඒකේ vlog එකක් ගැහුවා. තව වීඩියෝස් ගොඩක් කරා. අපේ ෆෝන් එකෙන් මම වීඩියෝ කරලා එඩිට් කරලා හැමදේම කරගන්නේ. ඉතින් ෆෝන් එකේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා ස්ටෝරේජ් ෆුල් වෙලා ඒ වීඩියෝස් ටික ඔක්කොම මට ලොස් වුණා. ඉතින් මම ක්‍රිස්මස් vlog එකේ විතරයි ඒකෙත් වීඩියෝස් ටිකක් quality මදි එඩිට් කරන්නේම අමාරු ටිකක් ස්ටක් වුණා. ඉතින් දැන් නම් හරි ඔක්කොම මම ඒක chip එකකට දාගෙන ඒ කියන්නේ තිබ්බ ෆොටෝස් ටික ෆෝන් එක ඔක්කොම ක්ලියර් කරගෙන තින්නේ. දැන් නම් ඉස්සරහට වීඩියෝස් දාන්නම් එක දිගට. ඉතින් මේකත් අපි විනාඩි 5ක් විතර හොඳට වික්ස් කරගන්න ඕනේ. මේ තරමටම හයියෙන් වික්ස් කරගෙන යනවා මම. ඉතින් මේ බැටර් එකත් හොඳට උකුවට එන්න ඕනේ. අපි වික්ස් කරලා ඉවරයෙන් පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි ඒකට පාන් පිටි එකතු කරගන්න ඕනේ. පාන් පිටි ග්‍රෑම් 50ක්. ඉතින් ග්‍රෑම් 50 ඔයගොල්ලෝ කඩින් කඩ එකතු කරගන්න. මොකද ග්‍රෑම් 50ම එකපාර දාන්න බෑ. ඉතින් මේ වගේ එකක් ටිකක් අමාරුයි. ඒ වුණාට හොඳට වික්ස් කරගන්න. ඒ කියන්නේ අර පාන් පිටි ටික ඔක්කොම කැටි ගහන්න නැති වෙන්න වික්ස් කරගන්න ඕනේ. එක අතකින් බෝල් එක අල්ලගෙන හයියෙන් වික්ස් කරගන්න. ඉතින් බැටර් එක පැය කාලක් විතර මෙහෙම මික්ස් කරගෙන යද්දි මේ වගේ ප්‍රමාණයට උක්කු වෙනවා. ඉතින් මේ තියෙන්නේ හරියට අවුරුද්දට හදන කැවුම් මිශ්‍රණයක් වගේ. ඉතින් ඒ වගේ ගන්නට උනෙන් පස්සේ අපි මේ වගේ ග්ලාසස් 4ක් ගන්න ඕනේ. ඉතින් ග්ලාසස් නැත්තම් ඔයගොල්ලන්ට පුංචි කප් හරි ප්ලාස්ටික් කප් හරි ගන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වගේ ග්ලාසස් 4ට අපි අපේ බැටර් එක දාගන්න ඕනේ. මුලින්ම ග්ලාස් එකෙන් භාගයක් දාන්න. ඉතින් ග්ලාස් එකෙන් භාගයක් දැම්මෙන් පස්සේ පුංචි වැඩක් තියෙනවා අපිට කරන්න. ඉතින් ග්ලාස් එකෙන් භාගයක් අපි මුලින් පුරව ගමුකෝ මේකෙන්. ඉතින් බැටර් එක මේ වගේ ග්ලාස් 3-4කට දාපුවාන් පස්සේ මෙහෙම හැන්දක් අරගෙන පොඩ්ඩක් ඒක අර නිකන් එක ගානකට ගන්න නිකන් අර මේ වෙලාව වගේනේ තියෙන ටිකක් ඒක මට්ටමකට හදාගන්න ටිකක් පැතිලි කරගන්න හැන්දකින්. ඊට පස්සේ මම ඔයාලට පුංචි මැජික් එකක් කරලා පෙන්නන්න. පොඩ්ඩක් ඉන්නකෝ අනේ ඔයාලට හදිස්සියනේ. මේව කරන් පස්සේ පැතිලි කරන් පස්සේ මැජික් එකක් පෙන්නන්න.
ඉතින් ඔන්න බලන්න මම මැජික් එකක් කරනවා. ඔන්න දැක්කා නේද කොහොමද මගේ වැඩ? ඉතින් මේ වගේ අර මුලින් ගත්ත චොක්ලට් ග්‍රෑම් 100න් අයින් කරගත්තු චොක්ලට් කෑලි 4ක් මම මේ විදිහට මේකේ මැද්දට දාගත්තා. ඉතින් ඊට පස්සේ ඊටු බැටර් එක අපි පුරව ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක බේක් කරන වෙලාවට චොක්ලට් කෑල්ල මෙල්ට් වෙනවනේ මැද්දේ. ඉතින් මේම අන්තිම ටිකට බැටර් එකට හැන්දක් ඕගොල්ලෝ ගන්න. මේ හැන්දක් යූස් කරන්න. මොකද නැත්තම් මේක ටිකක් උකුයි. ඒ කියන්නේ තදයිනේ බැටර් එක. ඊට පස්සේ මේම සමතලා කරගන්න ඕනේ අපි හැන්දින්. ඉතින් මේ විදිහට අපි ග්ලාස් 4ම කරගමු. ඔයගොල්ලෝ ගානිෂ් කරගන්න උඩින් චොක්ලට් කුඩු නැත්නම් කොකෝ පොඩ්ඩක් තියගන්න. ඉතින් මේක බේක් කරාට පස්සේ කරත් ඊට කලින් කරත් දෙකම එකයි. ඒකින් දෙක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ තියෙන එයාර් ෆ්‍රයි එක ඉතින් අපි නම් අද හදන්නේ මේකේ ලාවා කේක් එයාර් ෆ්‍රයි එකේ. ඔයගොල්ලන්ට එයාර් ෆ්‍රයි එකක් නැත්නම් රයිස් කුකර් එකකවත් හදන්න පුළුවන්. රයිස් කුකර් එකේ ස්ටීම් කරගෙන විනාඩි ස්ටීම් කරනවා නම් විනාඩි 6ක් වගේ තමයි කරන්න ඕනේ රයිස් කුකර් එකේ නම්. එයාර් ෆ්‍රයි එකේ නම් මිනිත්තු 15ක් වගේ සෙල්සියස් අංශක 140ට වගේ තියාගෙන මිනිත්තු 15ක් වගේ බේක් වෙන්න දෙන්න. මේකේ අපේ එයාර් ෆ්‍රයි එකේ එක මොඩල් තියෙනවානේ. ඉතින් මේක නම් තියෙනවා කේක් එක කියලා දැම්මන් පස්සේ එනවා එයාර් ෆ්‍රයි එක. ඉතින් අපි නම් සෙල්සියස් අංශක 40ට දැම්මා මිනිත්තු 15ක්. එතකොට තමයි කේක් එක ගන්න බේක් වෙන්නේ. ස්ටීම් කරනවා නම් මම කලින් කිව්වා වගේ විනාඩි 15ක් කරන්න. විනාඩි 6ක්. ඉතින් මේ තියෙන්නේ බේක් වුණාන් පස්සේ අපේ ඉතින් මේ වගේ වැස්ස වෙලාවක ලාවා කේක් එකක් කන්න තියෙනවා කියන්නේ පට්ට. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට අලුත් වීඩියෝ ඔයගොල්ලෝගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ලාවා කේක් එක පට්ට රසයි. එහෙනම් තවත් අලුත්ම වීඩියෝ එකකින් සෙට් වෙමු. එතකන් bye. කන්න දෙනවා වීඩියෝ